ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගොඩක් ලස්සන ඒ වගේම නිහඬ පරිසරයක දවසක් ගත කරන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් මේ වගේ ලස්සන නිහඬ පරිසරයක දවසක් ගත කරන්නවත් කැමති නම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නගරයට ආසන්න 500 ගම් ප්‍රදේශයේ රමණීය පරිසරයක පිහිටලා තියෙන නා උයන ආරණ්‍ය සේනාසනයේද. ඉතින් මෙම ස්ථානයේ දුම්මිය කියන කඳු වැටේ අක්කර 5000ක පමණ භූමි භාගයක පිහිටලා තියෙන ආරණ්‍ය සේනාසනයක්. මේ ස්ථානය හරිම නිහඬ නිසංසල ස්වාභාවික ශබ්ද වලින් විතරක් සමන්විත ගොඩක්ම සුන්දර ස්ථානයක්. ඉතින් ඒකට හේතුව තමයි මේ ස්ථානයේ භාවනා යෝගීව වැඩ සිටින දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සහ භාවනාව පුරුදු පුහුණු කරන ගිහි පිරිස ඒ වගේම භාවනාව පුරුදු පුහුණු කරන ගිහි පිරිසකුත් මෙහි නවාතැන් අරගෙන ඉන්නවා. ඉතින් මේ ආරණ්‍ය ඉතිහාසය ගැන කතා කරොත් ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා ඈතට දිවයන ඉතිහාසයක් තමයි මේ නා උයන ආරණ්‍ය සේනාසනයට තියෙන්නේ කියලා පොත්පත්වල සඳහන් වෙන්නේ. පුරාණ සෙල්ලිපියක සඳහන් වන ආකාරයට ලංකාවේ රජකම් කරපු උත්තිය කියන රජතුමා එතුමාගේ විනෝදය සඳහා භාවිතා කරපු උයන සංඝයා වහන්සේලාට පූජා කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මෙම ස්ථානයේ දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ආරාම වලින් එකක් කියලා සැලකෙනවා. ඒ වගේම මෙහි ජ්‍යෙෂ්ඨ භාවනා ගුරුවරයා වෙලා හිටියේ අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ. අද අපි ඇවිල්ලා ඉන්නේ වාර්ෂිකව මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ පිරිනමන දානය සඳහා සහභාගී වෙන්න. වගේ මේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දානයට වඩින ආකාරය දැක්කම හිතට හරිම නිවුණු බවක් දැනෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී උන්වහන්සේගේ දිනචර්යාව ඒ වගේම ජේතවනාරාමය වැනි ආරාමවල වත්පිළිවෙත් ආදිය අපි පොත්පත්වල කියවලා තියෙනවනේ. ඉතින් මේ නා උයන ආරණ්‍ය සේනාසනයට ආවහමත් එහි තියෙන වත්පිළිවෙත් ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ දිනචර්යාව අමුතුම සුවඳ ආදියත් එක්ක මට නම් හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් ඒ වගේ තියෙන්නේ නැති කියලා. ඉතින් මම අර කලින් කිව්වනේ මේ නා උයන ආරණ්‍ය සේනාසනය දුම්මිය කියන කඳු වැටියේ අක්කර 5000ක පමණ භූමි භාගයක පිහිටලා තියෙනවා කියලා. ඉතින් අර මං කලින් කිව්වා වගේ අපි පිළිගන්වන දානය සඳහා වඩින්නේ මේ දානශාලාව ළඟම කුටිවල ඉන්න ස්වාමීන් වහන්සේලා විතරයි. ඉතින් මේ දුම්මිය කඳු වැටියේ ඉහළ ප්‍රදේශයේත් භාවනායෝගී භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ උන්වහන්සේලාට අවශ්‍ය දාණය මේ දාණය සකසන අය විසින්ම තමයි අරගෙන යන්නේ. ඉතින් ඉතින් කඳු නගින එක ගොඩක්ම අමාරු දෙයක්නේ. ඒ වගේම දාණයත් අරගෙන කඳු නගින එක තවත් අමාරු වැඩක්. ඉතින් ඒ හින්දා මේ දාණය අරගෙන යන දායකයන් වෙනුවෙන් කන්ද ඉහළට නගින්න සුවිශේෂී වාහනයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ රූපේ පේන විදිහට ඒ වාහනේ නම තමයි ඩක්කුව. ඉතින් මේ වාර්ෂිකව නා උයන ආරණ්‍ය සේනාසනයට දානේ පිරිනමන දායකයන්ගේ තවත් ලොකු බලාපොරොත්තුවක් තමයි මේ දුම්මිය කඳු වැටි ඉහළ ප්‍රදේශයේ භාවනායෝග්‍ය වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට ඩක්කුවේ දානේ අරගෙන යන එක. ඉතින් ඇත්තටම කිව්වොත් මට නම් තාම මේ ඩක්කුවේ යන්න බැරි වුණා. ඒ වගේම මේ ඩක්කුවේ යන තවත් ගොඩක් අයත් බලාගෙන ඉන්නවා. ඉතින් දැන් මම ඔයාලට කිව්වේ මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනායෝග්‍යව වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට දානය දෙන ආකාරය සහ උන්වහන්සේලා දානයට වඩින ආකාරය ගැන. ඉතින් ඒ වගේම දැන් ඔයාලට මේ දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දානශාලාව ළඟම පිහිටලා තියෙන මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ ධර්මශාලාව. ඉතින් වාර්ෂිකව දානය පිරිනමන දායකයන් වෙනුවෙන් මේ ධර්මශාලාවේදී භික්ෂුන් වහන්සේලා විසින් ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ වගේම ඊට අමතරව ඔයාලට පේන ඇති මේ ධර්මශාලාවේ
අපවත් වී වදාළ නාවෙන අරියදම්ම ස්වාමීන් වහන්සේගේ පින්තූරයකුත් තියෙනවා. ඒ වගේම අපිට මේ ධර්මශාලාව ඇතුළේදී දන්ත ධාතුන් වහන්සේලාත් දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කුටි. ඉතින් අපිට මේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ස්ථාන බලන්න, ඒ වගේම ධර්ම සාකච්ඡාවලට, ඒ වගේම ඇතුළ පිහිටලා තියෙන විහාරය බලන්න අපිට හිතන ඕන වෙලාවක යන්න බෑ. එහෙම යන්න වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තමයි උදේ 10:00 ඉඳලා 12:00 වෙනකම්. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ මේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කුටි. ඔයාලට පේනවා ඇති මේ හැම කුටියක් ළඟම සක්මන් මළුවකුත් පිහිටලා තියෙනවා. ඉතින් මේ සක්මන් මළුවක් හදලා තියෙන්නේ උන්වහන්සේලාට සක්මන් භාවනාව කරන්න. ඉතින් ඒ වගේම අපි දැන් මේ යන්නේ මේ ආරාමය ඇතුළේ තියෙන ගොඩක් සුවිශේෂී ස්ථානයකට. ඉතින් මෙතන තමයි අපිට අපවත් වී වදාළ නායන අරියදම්ම ස්වාමීන් වහන්සේගේ පිළිරුව දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ මේ පිළිරුව උන්වහන්සේ විදිහටම ඉටි වලින් හදපු පිළිරුවක්. ඉතින් ඒ වගේම ඔයාලට මේ උඩින් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මීට කලින් නා උයනේ හිටපු විහාරාධිපතිවරුන්ගේ රූප. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට නා උයන ආරණ්‍ය සේනාසනය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයා ආයේ කුරුණෑගල මැල්සිරිපුර පැත්තේ යනවා නම් මේ නා උයන ආරණ්‍ය සේනාසනයට යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ නා උයන ආරණ්‍ය සේනාසනය ගැන ඔයා දන්න දේවලුත් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලා හැමෝටම සුබ වැසක් මංගල්‍යයක් වේවා.